මුලටම අපි බෝල් එකකට චිකන් දාගන්නවා. හොඳට හොදගත්තු චිකන් ටික ගන්න මෙතනට. ඊට පස්සේ ස්පයිසස් ටික අපි හදාගමු. මිරිස් කුඩු 3-5, කහ, ලුණු, ගම්මිරිස් මේ ටික දාගෙන හිතෙන ගානවල දාගන්න ඔයාලට. ඒ ටික දාගෙන අපි මික්ස් කරගමු. ස්පයිසස් ටික මික්ස් කරද්දී පුළුවන් ස්පූන් එකක් පාවිච්චි කරන්න. නැත්නම් අතින් ඔයාලා මික්ස් කරනවා නම් අත දැවිලා ගන්න පුළුවන්. ග්ලව් එකක් පාවිච්චි කරනවා නම් ඒත් කමක් නැහැ. ඊළඟට මේ ස්පයිසස් වලින් කොටසක් අරගෙන අපි චිකන් එකට දාලා හොඳට මික්ස් කරගන්න. මේකේ මුළු ඔක්කොම ස්පයිසස් ටික දාලා තියෙන හින්දා අපි මේකෙම තව චූටි ප්‍රමාණයක් එළවලු වලටත් දාලා මික්ස් කරලා ගන්නවා. මම ගත්තේ කැරට්ස්, අල, බෝංචි, තක්කාලි. ඊට පස්සේ මේක ඔයාලා හිතන විදිහට කෑලි වලට කපා ගන්න. බයිට් සයිස් පීසස් වලට කපා ගත්තාම හරි. ඔයාලට කැමති එළවලු එකක් ගන්න පුළුවන් මෙතනට. ඊළඟට ඒ ටික මම බෝල් එකකට දැම්මා. තක්කාලි දාන්න එපා මෙතනදී. ඊට පස්සේ අර ඉතුරු වෙලා තියෙන ස්පයිසස් ටික දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ චිකන් එකට අපි තලාගත්ත ඉඟුරුයි සුදුලුණුයි ඒ ටික දාලා මෙතනදී මික්ස් කරගන්න. එහෙම දාගත්තට පස්සේ අපි අන්තිමට තක්කාලි ටික අරගෙන ඒකත් තැනින් තැනට දාගන්න. ඊළඟට ඔලිව් ඔයිල් ටිකක් හරි මොන හරි ගෙදර තියෙන තෙල් ඒ ටික අරගෙන හොඳට අතට අරගෙන ඒව හොඳට උඩින් චුට්ටක් ගා ගන්න. අපි මේක සෙල්සියස් අංශක 170ට විනාඩි 40-45 අතර තමයි බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ බේක් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අල්ල එහෙම හොඳට බේක් වෙලා තියෙන්නේ. අදට එච්චරයි. බයි.